ඇවිත් ඉන්නේ අනුරාධපුරයට. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක තමයි මගේ ජන්ම භූමිය. අද පොසොන් පෝය නිසා පේනවනේ පිස්සු හැදෙන සෙනගක් අද ඉන්නේ. පොඩි අවුලකට තියෙන්නේ හැමෝම සුදු ඇදගෙන ඉද්දි මං විතරක් නිකන් ඇටි කෙහෙල් කාපු රිලෙවෙක් වගේ කොළ පාට ඇඳුමක් ඇඳන් ඉන්න එක. අනේ බුදුහාමුදුරනේ මට සමා වෙන්න. මේ දන්සැල් වල මෙච්චර දිග පෝලිම් දැක්කම මට සාධාරණ සැකයක් ඇති වෙනවා ගයිස්. උඹලා දවස් කීපයක් බඩගින්නේ ඉඳලා පොසොන් පෝයට බැතිසිතින් සූදානම් වෙනවද කියලා. මේ traveling boy අනේ සෙල්ෆියක් ගමුකෝ මාත් එක්ක. මේ traveling boy ගයිස් බලන්න අඩිය තියෙන හැමතැනම ෆෑන්ස්ලා සූ ගාලා. කොහොම වුණත් මේ ශ්‍රී ලංකාවේ ඉන්න සුපිරි මිනිස්සු උඹලා තරම් ಜಾති ඩයල් මන් ලොයිත් දැකලා නැහැ. ඔයා නේද අර පිරමිඩයකට රිංගන වීඩියෝ දැම්මේ? මල කෙලියයි. බා අඩෝ ට්‍රැවලින් කොල්ලා පිස්සු හැදෙනවා තවුසේ හම්බුන එක පට්ටම සතුටුයි. අඩෝ සෙල්ෆියක් ගමු මචං. බයි මචං. සෙල්ෆියක් ගමුකෝ මාත් එක්ක. ඔයි traveling boy එන්න බත් ටිකක් කාලා යමු. මේවා හරිම රස ඒවා කොල්ලෝ. ගයිස් අර ලස්සන නංගි බෙදුවා බෙදිල්ලක් ආයේ නැහැ කෑවා බුරිය උල් වෙන්න. කිරිකොසුයි කරවල හොද්දයි මිරිස් බැදලා පපඩනුත් තිබ්බා ඔයි. waaw මේක නම් පුල්මාවලස්. අද එළියට යන හැමෝම පරිස්සමින් ඵලයල්ලා. පොඩි උන් CT100 වල යන්නේ ජෙට් වල යනවා වගේ. කොටින්ම පොඩි ඇටපැටව තොපේ රත ගාය නම් බොහොම වැඩි. ඒ මදිවට අර පෑම් ගාලා නලා පිඹින උන්ව නම් මේ දූපතෙන් පිටුවහල් කරන්න ඕනි. ඉතින් ගයිස් අද මාව අනුරාධපුරේදී දැක්කොත් අනිවා කතා කරලා සෙල්ෆියක් ගහලා යන්න. අපි ලස්සන උනාට ලොකුකම නැහැ. එහෙනම් සුබ පොසොන් පොහෝ දිනයක් වේවා.